175ක් ජනමතය තියෙනවලු. අපේ හාමුදුරනේ. සමබර ඡන්දයක් දිනා ගන්න බෑ. ආයේ මොන පළාත් සභාවද මොන මහමැතිවරණද මොන ජනාධිපති මැතිවරණද? සමබරය දිනා ගන්න බැරි තැනට ධනුවර කුමාර දිසානායකගේ ආණ්ඩුවයි ජනාධිපතිකමයි රටේ හැල්ලු වෙලා ඉවරයි. ඒක තමයි තිත් ඇත්ත. හැබැයි කියන්නේ අර සමීක්ෂණෙන් 175ක් තියෙනවා. ආ ජනප්‍රියම නායකයා ඔහුට අභියෝග කරන්න කවුරුත් නැහැ. ඡන්දයක් තිබ්බොත් අවුරුදු 20ක් බලේ ඉන්නවා. එහෙමනේ කියන්නේ. ඉන්න පාපිසි කැලේ ටික කියන්නේ අවුරුදු 20ක් බලේ ඉන්නවලු. ජනාධිපතිතුමා හිමින් දෙනවා. ජනමතය ජනාධිපතිතුමාට තේරෙනවා ඔහු හිමින් දෙනවා. එහෙම ඉන්නාවේ කෙනෙක් නෙමෙයි මම කියලා. එහෙම කියද්දි ජනාධිපතිතුමාගේ ඉල්ලීමට නුවර ගිහිල්ලා ඉල්ලපු ලාල්කාන්ත කියනවා ආයෙ ඡන්දෙ ඉල්ලන්නේ නැහැ කියලා. මම දැක්ක පොඩි තරුණයෙක් දාලා තියෙනවා එහෙම කරන්න එපා ඉල්ලපන් ඡන්දේ. උඹේ මනාප ගාන අපිට බලන්න ඕනේ කියලා. ලාල්කාන්තගේ මනාප ගාන බලන්න ඕනේ කියලා තරුණයෙක් දාලා තියෙනවා. අද හිටපු සියලු දෙනා දන්නවද මේ පරාජය සඳහා යන්නේ කියලා? මොකද හේතුව? මේ රටේ ජනතාවට දුන්න පොරොන්දු ගණනාවක්. අහිංසක ගොවියව රැවට්ටුවා. ග්‍රාමීය ජනතාව රැවට්ටුවා. නාගරික ජනතාව රැවට්ටුවා. මහාචාර්යවරු ගුරුවරු විදුහල්පතිවරු නීතිඥයෝ විශ්වවිද්‍යාල වලින් උගත් අය උපාධිධාරීන් රාජ්‍ය සේවකයෝ හැම කෙනෙක්ම රැවටුවා අපේ හාමුදුරනේ. ඒ විතරක් නෙමෙයි මහා සංඝරත්නයත් රැවට්ටුවා. අවුරුදු 70ක සාපේ කිව්වා. රට හදනවා කිව්වා. ලස්සන රටක් පොසත් රටක්. පොසත් රටක් ලස්සන රටක් කරනවා කිව්වා. එහෙමනේ කිව්වේ. හැබැයි අද රට සම්පූර්ණයෙන්ම රටේ ජනතාව හිගා කරන තත්ත්වයට ඇදලා ඉවරයි මේ ආණ්ඩුව. මහින්ද රාජපක්ෂ මහත්මයා 2005 ජනාධිපති වෙනකොට වී කිලෝක තිබෙ රුපියල් 8.9ට. හරිද? රුපියල් 8.9ට තිබුණේ. එතුමා යුද්ධයක් කරන ගමන් මුළු ලෝකෙම ආර්ථිකය වැටිලා තියෙද්දි ඇමරිකානුවන්ට තමන්ගේ රස්සාවල් නැති වෙද්දි යුරෝපයේ ආර්ථිකය අනිත් පැත්ත හැරිලා කන පිට ගාලා ගෙවල් ණයට ගත්ත ගෙවල් වල ණය ගෙව ගන්න බැරි තත්ත්වයට රටේ ආර්ථිකය වැටෙද්දි මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ ගොවි ජනතාවට රුපියල් 350ට පොහොර මිටිය දුන්නා. රුපියල් 350 ගානේ ඇඬුවේ නෑ කෙඳිරි ගෑවේ නෑ. ගොවි ජනතාවට කිව්වා ගොවි ජනතාව උනන්දු කරුවා යුද්ධයට තරුණියෝ උනන්දු කරවලා යුද්ධ දිනුවා වගේ ගොවි ජනතාව උනන්දු කරුවා. ගොවියන්ගේ ආර්ථික ශක්තිමත් කරුවා. රුපියල් 8.9 තිබිච්ච වී කිලෝකට දුන්නා රුපියල් 12ක් 17ක සහතික මිලක් 16 18 20 28 30 රුපියල් 32ක 38 40 එනකම් සහතික මිලක් එතුමා ගෙනාවා. අවුරුදු 7යි අපේ හාමුදුරුවනි. නිදාස් ඉතිහාසයේ ඉඳලා 750ට පටන් ගත්ත වී කිලෝ එක අවුරුදු 45ක් වැඩිලා තිබුණේ රුපියල් 8ට. මහින්ද මහත්තයා අවුරුදු 7න් වැඩි කරුවා රුපියල් 40 එනකම්.